ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් Hospitality Instructor YouTube channel එකට. අද අපි අපේ T series එකේ දෙවෙනි එපිසෝඩ් එකත් එක්ක තමයි මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් ඔයාලට මතක ඇති අපි මේ කතා කරන T series එකේ පළවෙනි එපිසෝඩ් එකේ අපි තේ පිළිබඳව සාමාන්‍ය දැනුම, තේ සකස් කරන සහ තේ පිළිගන්වන ක්‍රමය පිළිබඳව ඉගෙන ගත්තා. අද අපි කතා කරන්න යන්නේ තේ වර්ග මොනවද, ඒවායේ රස, වර්ණයන්, සුවඳ සහ විශේෂ ලක්ෂණ මොනවද කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. ඉතින් තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරලා ඉන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like කරලා comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. අපි මුලින්ම කතා කරමු අපි කවුරුත් අතර වැඩිපුරම ජනප්‍රිය තේ වර්ගය වෙන black tea ගැන. black tea කියන්නේ ලෝකයේ වැඩියෙන්ම පානය කරන තේ වර්ගය. අපේ ශ්‍රී ලංකාවේ සිලෝන් ටී කියන සන්නාමය බොහොම ප්‍රසිද්ධ වෙලා තියෙන මේ black tea සඳහාම තමයි. ඉතින් මේ black tea හදන්නේ තේ කොළ සම්පූර්ණයෙන්ම ඔක්සිඩයිස් කරලා, ඒ නිසා එහි වර්ණය තද කළු පැහැවෙනවා. සරලවම කියනවා නම් තේ වත්තෙන් නෙලාගත්ත නැවුම් තේ දළු black tea බවට පරිවර්තනය කරද්දී කරන මූලිකම අධීරයේ ප්‍රොසෙසින් පියවරක් තමයි මේ ඔක්සිඩයිස් කිරීම. එහෙමත් නැත්නම් මේකට අපි කියනවා සිංහලෙන් ඔක්සිකරණය කිරීම කියලා. ඉතින් black tea ඔක්සිකරණය කරනවා කියලා කරන්නේ තේ කොළ වලට ඒකෙන් ඔක්සිඩයිස් වෙන එකෙන් තියෙන්නේ තේ කොළ වලට ඔක්සිජන් එකතු වෙලා රසය, වර්ණය, සුවඳ වෙනස් කරලා ප්‍රතිපේ තේ දල්ල ප්‍රතික්‍රියාවකට ලක් කරනවා කියන එක තමයි මේ ඔක්සිඩයිස් කරලා කරනවා කියලා කියන්නේ. ඉතින් තේ දළු තේ ගහින් නෙලා ගත්තට පස්සේ ඇඹරීමේ ක්‍රියාවලියට ලක් කරලා පැය කිහිපයක් තියලා තියෙන එක ඔක්සිකරණය කියලා කියනවා. ඇත්තටම මේ කියන තරම්ම සරල කාරණයකුත් නෙමෙයි මේ ඔක්සිකරණය කියලා කියන්නේ. ඉතින් මේ ඔක්සිකරණය ගැන කතා කරන්න ගියොත් මේ වීඩියෝ එක තව ගොඩක් දික් වෙනවා. ඉතින් ඔක්සිකරණය ගැන දැනගන්න ඕන නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට දාන්න. මම ආය දවසක කොහොමද මේ තේ කොළ නිෂ්පාදන ක්‍රියාවලිය ගැන කතා කරලා මේ කොහොමද මේ තේ කොළ හදන්නේ කියන එක පිළිබඳව මම වීඩියෝ එකක් කරන්නම්. කොහොම හරි මේ ඔක්සිකරණ ක්‍රියාවලියට ග්‍රීන් ටී ලක් කරන්නේ නැහැ. ඒක නිසා තමයි මේ ග්‍රීන් ටී වල කොළ පැහැය රඳී තියෙන්නේ. නැවත අපි ආවොත් මේ black tea වලට. black tea වලින් තේ හැදුවම තේකේ පැහැය තද රතු පැහැයක්, ඒ නැතිනම් තද කහ පැහැයක් වගේ වෙනවා. ඉතින් මේ ටී ගැන කතා කරලා තින් දැන් අපි ලංකාව ගත්තොත් සබුරුගමුවේ තේ, දකුණු පළාතේ තේ, ඌව තේ, මධ්‍යම පළාතේ තේ වගේ විවිධ තේ තියෙනවා. ඉතින් මේ සමහර තේවල යම් කිසි පොඩි චරිත ලක්ෂණ මේ රීජන් එකෙන් රීජන් මේ පළාතෙන් පළාතට වෙනස් වුණත් අනිතුරු සියලුම පොදු සාධක ටික එක සමානයි. ඉතින් ගොඩක් වෙලාට පාට රතු නැත්නම් තද කහ අර මේ වගේ අර පාටේ යම් කිසි වෙනසක් සිදු වෙන්නේ මේ තේ හදන රීජන් එකත් එක්ක. එතකොට මේ dust 1 dust 2 BOPF BOP කියන මේ ග්‍රේඩින් හැදිලා තියෙන්නේ ඒ තේ කොළේ අපි තේ පානයට ගන්න තේ කුඩේ සයිස් එකත් එක්ක. ඉතින් ඇත්තටම මේ තේ වලට නම එන්නේ චීනියෙන් orange picoy කියන එක තමයි නම. ඉතින් මේ BOPF කියලා කියන්නේ broken orange picoy finin කියන එක, BOP කියන්නේ broken orange picoy කියන එක. ඉතින් මේ අපි කතා කරපු තේ කැටගරයිස් කරලා තියෙන්නේ ඒ තේ කොළවල ඒ සයිස් එකත් එක්ක. ඉතින් විශේෂයෙන්ම මේ dust 1 dust 2 සහ BOPF වගේ තේ ගොඩක් රෙකමන්ඩ් කරන්න පුළුවන් කිරි තේ සඳහා. මොකද මේ BOPF කියන එක සහ dust 1 dust 2 වලින් ලොකු ස්ට්‍රෝං කාට ගතියක් ප්‍රොඩියුස් කරලා දෙන නිසා. ඒ වගේම මේ BOP කියන එක කිරි තේ වලටත් හොඳයි. ඒ වගේම කිරි මුකුත් කලවම් කරන්නේ නැතුව ටී විතරක් නැත්නම් කාට විතරක් බොන කෙනෙකුටත් මේ BOP කියන එක හොඳයි. මොකද මේක සාපේක්ෂව BOPF dust 1 dust 2 කියන ග්‍රේඩින් වල තියෙන තේ වලට වඩා අඩු කහටක් තමයි මේ BOP කියන ග්‍රේඩ් එකකින් ලැබෙන්නේ. ඉතින් මේ black tea වල රසය පිළිබඳ කතා කරොත් මේකේ තියෙන රසය ටිකක් තද කහට රසයක්, ඒ වගේම හොඳ සුවඳක් කියන හොඳ ඇරෝම එකක් තියෙනවා. සමහර පොඩි තුම් රසයක් තියෙන්න පුළුවන් මේ black tea වලින්. ඉතින් මේ විදිහට තේ එකක් හදා ගන්නකොට උණු වතුරට තේ කොළ දාලා මේක ස්ටීප් වෙන්න විනාඩි 3ක් විනාඩි 5ක පමණ කාලයක් තියන්න ඕන. ඊට පස්සේ මේ තේ එක පිළිගන්වන්න පුළුවන්. හැබැයි මේ black tea හදන්නේ පිළිගන්වන්නේ කොහොමද කියලා මම කරපු වීඩියෝ එකක් තියෙනවා. තවම ඒක බැලුවේ නැත්නම් බලන්න කියලා ආරාධනා කරනවා. ඒ වීඩියෝ එකේ ලින්ක් එක මම වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ පහළ දාලා ඇති. ආරාධනා කරනවා ගිහිල්ලා ඒ
වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගිහලා ඒ වීඩියෝ එකත් නරඹලා එන්න කියලා. හරි එහෙනම් අද අපි ඊළඟට කතා කරමු green tea ගැන. green tea කියන්නේ black tea වගේම අපි තේවත්තෙන් නෙලාගෙන එන තේ දළු ඔක්සිඩයිස් කරන්නේ නැතිව ඒ වෙනුවට අපි වෙනත් ෆික්සේෂන් කියන ක්‍රියාවලියට යටත් කරලා හදන තේ කොළ එකක් තමයි green tea. ඇත්තටම ඉතින් මේ green tea වල අඩංගු ඇන්ටිඔක්සිඩන්ට්ස් කියන්නේ ප්‍රතිඔක්සිකාරක හේතුවෙන් green tea හෘද රෝග, අධිරුධිර පීඩනය වැනි රෝගවලට ආරක්ෂාවක් දෙනවා කියලා ලෝකයේ විශ්වාසයක් තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ green tea හදන්නේ කියලා. ඉතින් මේ green tea හදන ක්‍රියාවලිය වෙන්නේ මුලින්ම තේවත්තෙන් නෙලා ගනු ලබන මේ තේ දළු ප්ලක් කරලා කියන්නේ කඩලා ගෙනල්ලා මේක මැලවෙන්න තියෙනවා. ඉතින් අපිට විල්ටින් ප්‍රොසෙස් එක කියලා කියනවා. ඊට පස්සේ අපි black tea වලටත් මේ දෙකම කරනවා. හැබැයි black tea වල විල්ටින් වලින් පස්සේ යන්නේ ඔක්සිඩේෂන් කියන එකට. හැබැයි මේකේ green tea හදනකොට ඔක්සිඩේෂන් කියන එකට යන්නේ අපි ඒක ෆික්සේෂන් කියලා වෙන ප්‍රොසෙස් එකකට යන්නේ. ඒකෙදි වෙන්නේ මේකෙදි මේ කඩාගෙන ආපු මේ තේ දළු ටික උෂ්ණත්වයක් ලබා දීලා ඒක මගින් ඔක්සිකරණ ක්‍රියාවලිය නවත්වනවා. ඉතින් මේකට අපි භාවිතා කරන්නේ ගොඩක් වෙලාවට මේකට උෂ්ණත්වය ලබා දෙන්නේ වාෂ්ප මගින්. කියන්නේ ඇත්තම ගත්තොත් වාෂ්පයෙන් තම්බා ගැනීමක් තම්බන්නෙත් නෑ. වාෂ්ප මගින් උණුසුම් වාෂ්ප මගින් උෂ්ණත්වයකට පත් කිරීමක් තමයි මේ තේ දළු වලට කරන්නේ. එතකොට මෙන්න මේ ක්‍රියාව ඒ කියන්නේ මේ ප්‍රතිඔක්සීකරණය මගින් මේ ඔක්සිකරණය නැවැත්වීම මගින් මේකේ කොළ පැහැය කියන්නේ මේ තේ දල්ලේ තියෙන කොළ පැහැය සහ නැවුම් සුවඳ හොඳ ඇරෝම එක ඒක රැක දෙනවා. ඊට පස්සේ අර රෝලින් කියන ප්‍රොසෙස් එක අපි තේ දළු ටික අඹරගෙන වියලගෙන මේ අඹරලා කැඩිලා ආපු තේ ටික අපි ඒ අදාළ සයිසස් වලට හලා ග්‍රේඩ් කරගත්තට පස්සේ පැක් කරලා විකුණන එක තමයි සිද්ධ කරන්නේ. ඉතින් අපි ඊළඟට කතා කරන්න හදන්නේ ලෝකයේ ගොඩක් ජනප්‍රිය ටී අතරින් තවත් විශේෂ ස්ථානයක් ගන්න ඕලෝං ටී ගැන. ඉතින් ඕලෝං ටී ගැන කතා කරනවා කියන්නේ හරි සරලයි. බ්ලැක් ටී සහ ග්‍රීන් ටී අතර මැද එක. මොකද බ්ලැක් ටී වගේ මේක ඔක්සිඩේෂන් කියන ප්‍රොසෙස් එක කරනවා බ්ලැක් ටී හදන ක්‍රමයම තමයි. හැබැයි මේකෙදී බ්ලැක් ටී තරම් වෙලාවක් ඔක්සිඩේෂන් ප්‍රොසෙස් එකේ මේක ඔක්සිඩේෂන් කරන්නේ නැහැ. එතකොට මේකේ රසය තද නැහැ. සමහර වෙලාවට මේකේ මල් සුවඳක් ඒ වගේම පළතුරු සුවඳක් වගේ එකක් තමයි පළතුරු රසයක් වගේ එකක් තමයි මේ තේ එකෙන් එන්නේ. මේ ඕලෝං ටී ලෝකයේ ගොඩක්ම ජනප්‍රිය චීනයේ සහ තායිවාන් වල තමයි. white tea කියන්නේ තේ වලින් අඩුම ප්‍රමාණය කියන්නේ නිෂ්පාදනය අඩුවෙන්ම කරනු ලබන තේ වර්ගයක්. ඉතින් මේ තේ දල්ලේ තියෙන අර ඔබ දැකලා ඇති තේ දල්ලේ උඩම කොටසේ තියෙන කුඩා චූටි දිග නොහැරුණු පත්‍රය තමයි අපි මේක කඩලා ගන්න. මේක හෑන්ඩ් පික් කරන්න ඕන. ඉතින් ඔබ හිතන්න මේ වගේ එකක් ඒ චූටි දල්ල විතරක් හෑන්ඩ් පික් කරලා ගන්නවා කියන්නේ කොයිතරම් නිෂ්පාදනය අඩුවෙන් සිද්ධ වෙනවද? ඒ වගේම තමයි මේ white tea ලෝකයේ ගොඩාක් මිලෙන් අධිකයි. ඉතින් මේ ඉහළ මිලෙන් අධික මේ white tea වලින් හොඳ රසයක් හොඳ සුවඳක් ලැබෙනවා. ඉතින් අපි බලමු white tea පිළිබඳව ඉදිරියට අපි වීඩියෝ එකක් කරන්නත් බලාපොරොත්තු වෙනවා. කොහොම හරි අපි අද දවස තුල අපි කතා කරා black tea කියන්නේ මොනවද? black tea හදන්නේ කොහොමද? black tea සහ green tea අතර තියෙන වෙනස මොකක්ද? ඒ වගේම oolong tea කියන්නේ කොහොමද? එතකොට white tea කියන්නේ මොනවද කියන එක අපි කෙටියෙන් කතා කරා. ඉතින් ඔබලාට මේ පිළිබඳව මොන හරි ප්‍රශ්නයක් නැත්නම් අදහසක් තියෙනම් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ පහලින් ලියන්න පුළුවන්. මම අනිවාර්යයෙන්ම මේ හැම කමෙන්ට් එකකටම රිප්ලයි එකක් දෙන්න, ඔයාලගේ හැම ප්‍රශ්නයකටම උත්තරයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ඒ වගේම මේ දේ තව කෙනෙකුට දැනගන්න ෂෙයා කරන්න කියලා ඉල්ලනවා. ඉතින් හෙට දවසට හොස්පිටැලිටි ශාස්ත්‍රයේ ප්‍රවීණයෙක් වෙන්න මගේ channel එකත් subscribe කරන්න කියලා ඉල්ලනවා. අද දවසට සමුගන්නම් බොහොමත් ස්තුතියි. ආයුබෝවන්.